හලෝ ළමයි මං ඉතින් අද නිවාඩු දවසේ හින්දා පොඩි ගමනක් යන්න දාගත්තා. අද නම් ඉතින් තනියමනේ මේ මම යන්නේ. එයාත් එනවා මාත් එක්ක අද මේ ගමන යන්න. ඉතින් අපි දෙන්න උදේම ලෑස්ති වෙලා ඒ ගමන යන්න ඉතින් පිටත් වුණා. උදේම යන එක කෝකටත් හොඳයිනේ. ඉතින් ඔන්න ඔහම ওই විදිහට අපි ඒ ගමන යන්න පිටත් වුණා. හැබැයි අද අපි දෙන්න යන්නේ ලස්සන තැනකට. ඉතින් අපි දෙන්න තනියම කාලෙකින් කොහෙවත් ගියේ නැහැ. ඒ වගේම බයික් එකේ යනවා ගොඩාක් අඩු හින්දා අපි දෙන්න ගියා බයික් එකම. උදේට ඉතින් කාලා ගියෙත් නැහැ අපි. මොනවා කරන්නත් ඉස්සලා කාලා ඉන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙන්න මගින් නවතලා බත් කෑවා. ඉවර වෙලා අපි ආපහු මේ යන්න පිටත් වුණා. ඒ ප්ලේස් එකට අපි යන්නේ තලාවේ. දැන් කියන්නම්කෝ ඉතින් මං කොහෙද යන්නේ කියලා. මණ්ඩාගල කියන ප්ලේස් එකට තමයි අපි යන්නේ. වීඩියෝස් වලින් නම් මාර ලස්සනයි. ඉතින් අපි දෙන්නට යන්න කොහෙවත් තිබෙත් නැති හින්දා අපි දෙන්න හිතුවා එහෙ ගියාම හොඳයි කියලා. ඔන්න ඔහම ඉතින් පාර අහගෙන තමයි අපි ගියේ. ෆස්ට් ටයිම් ඉතින් එහෙට යන්නේ. ඔය විදිහට ඉතින් අපි දෙන්න කතාවකුත් දාගෙන කොහොම හරි ගියා. ඔන්න ඉතින් අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝස් වලින් වගේම ඇත්තටම ලස්සනයි. ඔයාලත් ගිහින් බලන්න. ඔන්න අපි දැන් ආවා. හැබැයි ඉතින් අපි යනකොට වතුර නම් තිබ්බේ නැහැ ඇලේ. ඒ වුණාට මාරම ලස්සනයි ඉතින් එතන. මාරම නිදහස්. ටිකක් දුර යන්න තිබ්බ හින්දා අපි දෙන්න ඒ ටික බයික් එකේම ගියා. බලන්න ඉතින් වටපිටාවේ තියෙන ලස්සන කොහොමත් ඉතින් කොළ පාට කියන්නේ ලස්සන පාටක් නේ ළමයි. ඔන්න ඔහොම අපි දෙන්න ඉතින් මේ ගමන ගියා. බලන්නකෝ මේ ප්ලේස් එක ලස්සනයිද කියලා. විදිහට අපි ගොඩක් වෙලා එතන හිටියා. ඇත්තටම ලස්සන තැනක් හින්දා කොච්චර වෙලා හිටියත් එපා වෙන්නේ නැහැ. අපි දෙන්න තනියම කාලේ ගත කරන්න උග දවසකින් ගියේ. එයාත් වැඩ මමත් වැඩ. ඉතින් අපි දෙන්නටත් රිලැක්ස් එකක් ඒ වගේ පරිසරයකට යන්න හම්බුනේ එක ඉතින්. ඔන්න ඔය විදිහට අපි තව ටිකක් ඉස්සරහට ගියා බලන්න කොහොමද කියලා. ඔය යන පාරේ මාරම ලස්සන ගමක් ළමයි ඒක. ඉස්සරහට යනකොට එක තැනක පොඩ්ඩක් වතුර තිබ්බා. මං ඉතින් බැලලා බැලුවා. පස්සේ අපි එතනින් එන්න පිටත් වුණා. වෙලා ගියපු හින්දා තව අපිට වැඩක් තියෙන හින්දා අපි දෙන්න එතනින් එන්න පිටත් වුණා. මණ්ඩාගලට බයි කියලා අපි දැන් ඉතින් ඔය ගෙදර යන්න තමා ලෑස්ති වෙන්නේ.
ප්ලේස් වලට යන්න කැමතිද ඔයාලා? එහෙනම් ඉතින් අනිවාර්යෙන්ම ගිහින් බලන්න. අදට අපි දෙන්න ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් දවසක හම්බෙමු එහෙනම්.